ඇහුවේ මොකක්ද දන්නවද? ස්වාමීන් වහන්සේ අසඤ්ඤ සත්වයාගේ අවසානයේ වෙනකොට අසඤ්ඤ සත්වයාට චුතිහිතක් පහළ වෙන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් නේ. ඇයි? අසඤ්ඤ සත්වයා කියන්නේ මොකද්ද? කය මිස සිත නැති එක බඹ තලයයි. එයාට කයක් තියෙන හිතක් නැහැ. ඒතර කයක් තියෙන හිතක් නැත්නම් චුතිහිතක් පහළ වෙන්න විදියකුත් නැහැ. මොකද්ද වෙන්නේ? අර අපච්චි නැගිටින්න බලන්න. තුන්වෙනි දින අපච්චි. ඔව්. කියන බලන්න අපච්චි දැන් ඔන්න රූපාවචර බ්‍රහ්ම ලෝකේ අසඤ්ඤ සත්වයේ ඉන්නවා. අසඤ්ඤ සත්වය ඒ ලෝකෙන් දැන් චුත වෙන්න ඕන. අන්තිමට පහළ වෙන හිත මොකද්ද? චුත හිත කියලා කියවනම් ටොකු 60ක් යන ගන්න. හිත පහළ වෙන්නේ නැහැ. සිත් පහළ වෙන්නේ නැහැ. සිත් පහළ වෙන්නේ නැහනේ. මොකද්ද වෙන්නේ? මෙයන් එයාගේ තියෙන්නේ මොකක්ද දන්නවද අපච්චි? මහා කල්ප 500ක් යනකම් කර්මජ රූප විතරයි. චිත්තක්ෂණ 17 රූප උපදී මැරෙනවා. කොච්චරද? මහා කල්ප 500ක්. හරිද? මහා කල්ප 500ක් කර්මජ රූප විතරයි උපදින්නේ. කර්මජ රූප ඉපදී මැරෙනවා. කර්මජ රූපවල එක රූපයක් තියෙන ඔයාට මතකද? ජීවිතේන්ද්‍රිය කියලා රූපයක්. අන්න එයා නැති වුණකොට එයාට කියනවා මොකද්ද? මොකද්ද? අසඤ්ඤ සත්වයා චුත වුණා. අසඤ්ඤ සත්වයා මිය ගියා. එහෙනම් අසඤ්ඤ සත්වයාගේ මිය යෑම කියන්නේ මොකද්ද? රූප ජීවිතේන්ද්‍රිය සිඳී යාම. මොකද්ද? රූපයන්ගේ ජීවිතේ නැතිවීම. එහෙනම් රූප ටිකක් තියෙනවා. ඒ රූපවල පණ නැතු වෙනවා. එච්චරයි. අපිට රූප නාම දෙකක් තියෙනවා. අපිට නාම ජීවිතේන්ද්‍රියත් සිදෙන්න ඕන, රූප ජීවිතේන්ද්‍රියත් සිදෙන්න ඕන. නාම ජීවිතේන්ද්‍රිය සිදෙනකොට අපි කියනවා මොකද්ද? සිත් උපදින එක නතර වෙනවා. රූප ජීවිතේන්ද්‍රිය, කර්මජ රූප නතර වෙනවා. ඒ දෙකෙන්ම අපේ මරණය සිද්ධ වෙනවා. අරයාගේ එයාට සිත් නැහැනේ. එහෙනම් මොකද වෙන්නේ? කර්මජ රූප ටික මැරෙනවා. තේරුණානේ? ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? ස්වාමින් වහන්සේ එයා දැන් එයාගේ ජීවිතේ ඉවර නම් එයා රහත්ද? නෑ. එයාගේ කර්මය ඉවර නැති නිසා මොකද වෙන්නේ? මෙතන මේ අහගන්න. අපි ඔබතුමාගේ නම මොකද්ද? තාත්තගේ නම මොකද්ද? නිහාල්. නිහාල් හිටියා. නිහාල් අපි හිතමුකෝ අසඤ්ඤ සත්වයක් වුණා. කවුද? නිහාල් අසඤ්ඤ සත්වයක් බවට පත් වුණා. අසඤ්ඤ සත්වයක් බවට පත් වෙලා ඊළඟ ජීවිතේ නිහාල් නැතුව හාල් කියලා වෙලා ඉපදුණා කියලා. කවුද? නිහාල් නෑ දැන් හාල්. නියන්න නෑ. හරිද? එතකොට ආගන්න. දැන් මෙයා කවුද? මේ පැත්තේ ඉන්නේ කවුද? නිහාල්. බලා හාල් කියන ඕනේ තාත්තා ඔයාලට කියන කතාව. හරිද? මෙයා නිහාල්. නිහාල්ගේ අන්තිම හිත මොකද්ද? චුති හිත. නිහාල් චුත වුණා. අසඤ්ඤ සත්වය වෙලා ඉපදුනා. හරිද? ඊළඟට හාල්ගේ ප්‍රතිසන්දීත. දැන් මෙයා චුති හිත, මෙතන ප්‍රතිසන්දීත. මේ ටිකේ මොකද්ද? එක හිතක්වත් පහළ වෙන්නේ නැහැ. ඒතර අපි කියන මොකද්ද? නිහාල්ගේ චුතිසිත හාල්ගේ ප්‍රතිසන්දිසිතට අනන්තර පච්චයේන පච්චයෝ ඒ අතරට එක සිතක්වත් පහළ වුණේ නැහැ. මහා කල්ප 500ක් කොම වෙලා හිටියා වගේ. මහා කල්ප 500ක් ගහක් ගලක් වගේ. මොකුත් නැහැ. බලන්න ඒ අපච්චි අහ ප්‍රශ්න කොච්චර හොඳද? දැන් අන්න ඒ වගේ බොහොම හොඳයි. දැන් එහෙනම් තාත්තා තේරුණා මොකද්ද? අසඤ්ඤ සත්වයට සිත් පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි හිත පහළ වෙනවද? නැහැ. චුති හිත පහළ වෙනවද? නැහැ. එයාගේ චුතිය කියන්නේ මොකද්ද? මයික් එක ලං කරලා කියන්නේ. එයාගේ චුතිය කියන්නේ මොකද්ද? එයාගේ කර්මජ රූපයන්ගේ සිඳී යාම. එයාගේ කර්මජ රූපයන්ගේ සිඳී යාම. එතකොට අපි කියනවා ඊට කලින් ජීවත් උනේ නිහාල්ගේ චුති හිත ඊට පස්සේ අසඤ්ඤ සත්වයාගේ කර්මජ රූප ටික ඊළඟට හාල්ගේ ප්‍රතිසන්දි හිත. කමන්නේ නැහැ මම වෙන නමක් දැන්. හරිද? එතකොට නිහාල් සහ හාල් අතර මේ ජීවිතේ එකම සිතක්වත් පහළ වෙන්නේ නැත. ඒකට කියන මොකක්ද අපච්චි? අනන්තර පච්චයේන පච්ච. බොහොම හොඳයි. සාදුකාරයක් පවත්වන්න අපච්චි වෙන්නේ.